ඔයාගේ වැලමිට හන්දියේ. කිසිම හේතුවක් නැතුව හරියටම මම මේ පෙන්නන තැන අධිකව රිදෙනවද? කිසිම වැඩක් කරගන්න බෑ නේද? නිකන් එතන ඇල්ලුවත් උඩ යන සයිස් එකට රිදෙනවා. මුකුත් උස්සන්න බෑ. ෆෝන් එක ඔබන්නත් බෑ. ඒ තරම් රිදෙනවා. අඩුම බයිසිකලේ යන්න බෑ. අතුපතු ගන්න බෑ. ගෙදර වැඩ කරගන්න බෑ. හේතුවක් තේරෙන්නෙත් නෑ, කොහෙවත් අත වැදුනෙත් නෑ. ඔයා කවදා හරි මේ වගේ ලෙඩකට මූණ දීලා තියෙනවද? එහෙම නැත්නම් ඔයා දන්න කෙනෙක්ට තියෙනවද? එහෙනම් ෂෙයා කරලා බලන්න. ඔව්, මේ ලෙඩේට හේතුවක් තියෙනවා. හැබැයි ගොඩාක් රෝගීන් අපි ළඟට එන්නේ ඔය ලෙඩේ හැදෙන්න හේතුවක් නෑ කියාගෙන. මම කියලා දෙන්නම් මුල ඉඳලම ඔයාලට රෝගය ගැන සහ ඒ රෝගය gedara ඉඳලම සුව කරගන්න විදිහක් ගැන. මුලින්ම කියන්නම් ඔයා මොන වයස් කාණ්ඩයක හිටියත් මේ රෝගය හැදිලා නම් හෙටම කැල්සියම් සමග විටමින් D ගන්න පටන් ගන්න. මේ රෝගය හැදෙන්නේ බොහෝ දුරට ඔයාට හුරු අතේ. ඔයා බොහෝ දුරට දවසේ වැඩි වෙලාවක් අත මහන්සි කරලා වැඩ කරන කෙනෙක් වෙන්නම ඕන. අත මහන්සි කරනවා කිව්වේ ලොකුවට බර උස්සනවා කියන එක නෙවෙයි. දවස පුරා කොම්පියුටරේ ඔබන අයට, අතෙන් ලියන අයට, වාහන එලවන අයට හෝ එකම දෙයක් දීර්ඝ වෙලාවක් කරන අයට තමයි මේ රෝගය හැදෙන්නේ. මේ ලෙඩේ නිතරම හැදෙන්නේ මෙන්න මේ අයට. ඉලෙක්ට්‍රීෂියන්ස්ලට, ගුරුවරුන්ට, මැකනික් වැඩ කරන අයට, ඩයිවර්ලට, කොම්පියුටරේ ඔබන අයට ඇතුළු දවස පුරා අත වෙහෙසන අයට මේ රෝගය මං මුලින් පෙන්නපු ෆොටෝ එකේ තියෙන පොඩියට ඉස්සුන තැන පොඩි ඉදිමීමක් තමයි තියෙන්නේ. ඒ අධික වෙහෙස නිසා. විටමින් ටික බොන ගමන් පළවෙනි බෙහෙත තමයි අඩුම සුව වෙනකන් ඔයා අත වෙහෙසන එක නතර කරන එක. මොකද රෝගය හැදෙන්න ප්‍රධාන සාධකයේ අත වෙහෙසන එක නිසා රෝගය හැදෙන දේ කර බෙහෙත් බදින එක තේරුමක් නැහැ. හරි, දැන් මම කියලා දෙන ක්‍රමයට මේ බෙහෙත හදාගෙන gedara ඉදලම බෙහෙත බැදගෙන රෝගය සුව කරගන්නකො. මේ ටික හොයාගන්න. තලාගත් සුදුලුණු බික් 5ක්, කරාබු නැටි තේ හැන්දක්, පොල් තෙල් හෝ ඔලිව් තෙල් අඩු කෝප්ප භාගයක්. භාජනයකට තෙල් දාලා ඉතා අඩු ගින්දරේ රත් කරන්න, ගොඩාක් රත් කරන්න ගෙපා. ඒකට තලාගත් සුදුලුණු සහ කරාබු නැටි ටික දාගන්න. විනාඩි 10ක් වගේ. සුවඳ එනකන් මද ගින්දරේ රත් කරගෙන ලිපෙන් බාගන්න. මිශ්‍රණය හොඳින් නිවුනහම පෙරාගෙන පිරිසිදු වීදුරු බෝතලයකට දාගන්න. පාවිච්චි කරන්නේ මෙහෙමයි. ඔයාගේ රිදෙන තැන හොදට කාට හරි කියලා විනාඩි 5ක් වගේ ගාගන්න. තද කරලා ගන්න ඕනේ නැහැ. ඉන්න අනතුරුව ගෝස් කෑල්ලකට තෙල් ටිකක් පොගවලා එතනට තියලා බැන්ඩේජ් කරගන්න. ගොඩාක් තද වෙන්න බදින්න එපා. ඔයා නැවත බෙහෙත් බදින්නේ අනිත් දවසේ හවසට. හැමදාම හවසට බෙහෙත් බදින්න. මේ බෙහෙත රට ඉන්න අයටත් හදාගෙන කරගන්න පුළුවන්. දවස් 2කට වරක් පමණක් උණු වතුරෙන් සෝදන්න. රෝගය සුව වෙනකම්ම බදින්න. වෙනත් රෝග වගේ නෙවෙයි, මේක ඉක්මනට සුව වෙන්නේ නැහැ. ඔව්, මම දන්නවා ගොඩාක් ප්‍රශ්න එන්නේ නැති නේද දෙනටමත්. ඒ හැම දෙනාගේම ප්‍රශ්න කොමෙන්ට් කරන්න. තෙරුවන් සරණයි.